14 වන ප්‍රශ්නෙට එන්න. 14 වන ප්‍රශ්නේ මේ දීලා තියෙන pH ප්‍රස්ථාරය දිහා බලන්න. මේ pH ප්‍රස්ථාරය දිහා දැක්කට පස්සේ ළමයි ඔයා බලන්න මේ pH ප්‍රස්ථාරයේ ශීඝ්‍ර විචලනය තියෙන්නේ කොහෙද? 7ට වඩා ඉහළද පහළද එහෙම නැත්නම් 7 මැදි කරගෙනද කියලා. ඔයාලට පේනවා මෙන්න මෙතන තමයි ළමයි 7 තියෙන්නේ. නේද? ඒ කියන්නේ 7ට වඩා පහලින් තමයි ළමයි තියෙන්නේ. 7ට වඩා පහලින් තියෙනවා කියලා කියන්නේ ළමයි අම්ලික pH පරාසය. ඒ කියන්නේ 3 7 අතර ප්‍රදේශයේ තමයි මේකේ ශීඝ්‍ර pH විපර්යාසය තියෙන්නේ. එහෙනම් අම්ලික පරාසයක් ළමයි අම්ලික පරාසයක් දෙන්නේ ප්‍රබල අම්ලයක් සහ දුබල භස්මයක්. එහෙනම් මේකට උත්තරේ වෙන්න ඕන ප්‍රබල අම්ලයක් සහ දුබල භස්මයක් කියලා කියන්නේ 2 හෝ 5 තමයි උත්තරේ. බලන්න මොනතරම් ලේසිද කියලා 2 හෝ 5. දැන් 2 හෝ 5 ඔයා ඊට පස්සේ බලන්න දර්ශකයේ දිහා දෙවන ගානේ උත්තරේ තියෙන්නේ පිනොප්තලින්. ඔයා දන්නවා මේකට පිනොප්තලින් සෙට් වෙන්නේ නැහැ. මොකද පිනොප්තලින් වල pH විපර්යාසය තියෙන්නේ මෙහෙ. එහෙනම් පිනොප්තලින් වල පරාසය තියෙන්නේ මේ හරියේදී. එහෙනම් මේකට එන්නේ අනිවාර්යයෙන්ම මෙතිල් ඔරෙන්ජ් හෝ මෙතිල් රෙඩ්. ඉතින් උත්තරේ විදිහට පිළිගන්න පුළුවන් උත්තරය අංක 5 මෙතිල් රෙඩ් වල pH පරාසය ඔයාලට දර්ශකයේ පරාසය ඔයාලට දෙන්න පුළුවන් 4.6යි 6යි අතර. එහෙමනම් හරියටම මෙයාව මෙතෙන්ට ඕවර්ලැප් වෙනවා ළමයි. එහෙමනම් උත්තරේ අංක 5 විදිහට ඉතාමත්ම පහසු pH ගානක් විදිහට මේ ගාන හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පේපර් එකේ pH ගණන් පොඩ්ඩක් අඩුයි. වෙන ප්‍රශ්න පත්‍රවල pH ගණන් 2ක් හෝ 3ක් වගේ අහනවා. නමුත් මේකෙදි pH ගණන් අඩුයි. මේක විශේෂත්වයක් මේ පේපර් එකේදී. අපි එමු